ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ. ආයුබෝවන් ටීචර්. ආයුබෝවන් ආයුබෝවන් ටීචර්. ආයුබෝවන් ටීචර්. ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ සුබ උදෑසනක්. හිමිදිරි විප්ලවය හිමිදිරි පුනරීක්ෂණ පන්තියේ ජයග්‍රාහී 37 වෙනි දවස තමයි අද. දැන් අපි ඔක්කොටම කලින් වැඩ පටන් ගන්න කලින් හිමිදිරි හුස්ම අරගෙන ඉමුද? ඇස් දෙක චුට්ටක් පියාගන්න. ඇස් දෙක චුට්ටක් පියාගන්න. හොඳට වාඩි වෙන්න. හොඳට කෙලින් වාඩි වෙන්න. සූදානම්ද? හොඳට හුස්මක් ඉහළට ගන්න පුතේ. හොඳට හුස්මක් ඉහළට ගන්න. පහත හෙලන්න. නැවත හුස්මක් ඉහළට ගන්න. පහත හෙලන්න. නැවත හුස්මක් ඉහළට ගන්න. පහත හෙලන්න. හරි. දැන් මෙහෙම කියන්න. අද අලුත් දවසක්. අද අලුත් දවසක්. අද දවස ලස්සන කරන්න පායන හිරු කිරණට බෙහෙවින්ම ස්තුතියි. මේ ලෝකේ මට වටිනම දේ අම්මගේ තාත්තගේ ආදරයට ගොඩාක් ස්තුතියි. ඒ ආදරයට මං හරි ආදරේ. මට ඉගෙන ගන්න ලැබුණු මේ පොත්වලට ගොඩාක් ස්තුතියි. මම මේ පොත්වලට ආදරෙන් ආසාවෙන් වැඩ කරමි. දැන් අනිත් ඒවා කිව්වට වඩා ටිකක් සද්දෙට කියන්න ඕනේ මේක. හරි. දැන් මෙහෙම කියන්න. අද දවසේ ඉගෙන ගන්න හැම දෙෙම මතකයේ රඳවා ගන්න දක්ෂ දරුවෙක් මං. හිමිදිරි හුස්මේ අවසන් පියවර. මොකද්ද? පුතාගේ ආදරණීය අම්මා හරි තාත්තා හරි ළඟ ඉන්නවා උදේ මැහැරවනවා. අද නම් ටිෂ්චුටි විවේකයක් දුන්නා පුතාට පැය භාගයක අද නිවාඩු දවස නිසා. කොහොම වුණත් පුතා උදේ නැගිටලා ඊට පස්සේ පුතාට තේ එකක් ළඟට ගෙනත් දෙනවා. පුතාට ওই නිබන්ධර ගෙනත් දෙනවා. ඉස්කෝලේ යවනේවද හැම දෙයක්ම කරන ඒ කැපකිරීම මහා ගොඩක් පුතා වෙනුවෙන් කරපු සහ කරන ඉදිරියට කරන්න බලාපොරොත්තුෙන් ඉන්න ඒ ආදරණීය දෙන්නගෙන් එක්කෙනෙක් පුතාගේ ළඟ ඇති නැත්නම් දෙන්නම ඇති නැත්නම් ආච්චි හෝ සීයා වෙන්න පුළුවන් අම්මා හෝ තාත්තා වෙන්න පුළුවන් ළඟ ඉන්න පුතාගේ ආදරණීයම ඒ කෙනාගේ අතින් අල්ලගන්න අල්ලගෙන මෙහෙම කියන්න උදේ පාන්දරම මේ හැම දෙයකටම ගොඩාක් ස්තුතියි මං ගොඩාක් ආදරෙයි මං ගොඩාක් ආදරෙයි හරි ඒ පුතාට ලැබුණු ආශිර්වාදයත් එක්කම අද දවස පටන් ගමු අද දවසත් සාර්ථක කරගන්න හිතාගෙන නේද? උදේ පාන්දරම නැගිටලා අපි පටන් ගන්න කරන දේවල් වලින් ඒක හොඳ දෙයක් වුණාම දවසම අපිට වැඩ ගොඩක් කරගන්න පුළුවන්. හිමිදිරි හුස්මෙන් පස්සේ අපි ඊළඟට යන්නේ පුතේ
අද අපේ කතාව අහන්නේ නැහැ අපි. අපි යමු ඉක්මනටම ගණිත ගැටළු වලට. සූදානම්ද? ගන්න නිබන්ධනය පෙරලා ගන්න පුතේ අද දවසට අදාළව පුතාට තියෙන ගණිත ගැටළු. අද අභියෝග ජය ගන්නා දිරිය දවස පුතේ. අද දවස 37 වෙනි දවස. පුතා ඒ කියන්නේ දින 37ක් උදේ 5ට නැගිටලා වැඩ කරලා තියෙනවා. එතකොට ඒකේ ආඩම්බරය කාටද? පුතාට හම්බ වෙනවා. පුතේ අද ගණිත ගැටලු පුතාට තියෙනවා 5ක් තියෙනවා නේද? හරි. අපි හදන්න පටන් ගමු. පුතාට මේ ගණිත ගැටලු ඔක්කොටම වැඩිපුර තියෙන නිසා මේක කොටස් දෙකක් තියෙනවා. ඒ නිසා කාලය ලැබෙනවා මිනිත්තු 8ක්. හොඳට කටු වැඩ කරන්න සහ කාලයට අනුව ඉක්මනට කරන්න. මෙන්න කාලය ආරම්භ වෙනවා. පුතා සූදානම්ද? බලන්න ටීචර්ට කියන්න සූදානම්ද? Sudanam. Sudanam teacher. Sudanam teacher. Sudanam teacher. හරි එහෙනම් පටන් ගමු. මෙන්න කාලය ආරම්භ වෙනවා මිනිත්තු 8යි.
තව විනාඩියයි තප්පර 43යි. කාලය අවසන්. කො බලන්න අවසන් කරපු දරුවෝ. ඉවරයිද? තව කාලය ඕනීද? දැන් නම් ඇතිනේ. අද විනාඩි 8ක් දුන්නා. ගණන් තිබුණේ කීයද? 1 2 3 4 5 6 7යි 8යි. හරි. ගණන් අඩට විනාඩි 8යි. බලමුද එහෙනම්? පළවෙනි ගාන. සූදානම්නේ? පාසලේ සීනුව සෑම මිනිත්තු 45කට වරක්ම නාද වේ. ඊළඟට සීනුව නාද විය යුත්තේ පෙරවරු 11ටය. දැනට මිනිත්තු 15කට පෙර සීනුව නාද වූ බව අසංක තම මිතුරා වන නිලංකට පැවසුවේය. අසංක විසින් නිලංකට මෙම පණිවිඩය පවසන ලද වේලාව කීයද කියලා අහන්නේ. පුතේ මේකේ ඇතුලේ ඇත්තටම ගානක් නැහැ. මෙතන තියෙන්නේ මේ කියලා තියෙන එක තේරුම් ගැනීම විතරයි. මේක තේරුම් ගන්න පුළුවන් නම් මේ ගාන හරියම ලේසි. නේද? මිනිත්තු 45කට වරක් සීනුව නාද වෙනවලු. ඒකනේ මුලින්ම කියන්නේ. ඒක තමයි අපේ ඔළුවට මුලින්ම යන්න ඕන එක. කීයකට වරක් නාද වෙනවද? මිනිත්තු 45කට වරක්. ඊළඟට මේක කියනවා පුතේ ඊළඟට සීනුව නාද වෙන්නේ 11ට කියලා. ඊළඟට සීනුව නාද වෙන්නේ 11ට නම් ඒ ඊළඟටනේ. දැන් නාද වෙන්නේ කීයටද කියලා බලන්නේ කොහොමද? 11ට නම් ඊළඟට දැන් නාද වෙන්නේ. මේ ඊළඟ අවස්ථාව 11 නම් දැන් නාද වෙන්නේ ඊට මිනිත්තු 45කට කලින්නේ. එතකොට කීයද පුතේ? 11ට මිනිත්තු 45කට කලින් කො කියන්න බලන්න. 10යි 15යි. අපිට ඕනනම් 11න් මිනිත්තු 45ක් අඩු කරන්නත් පුළුවන් නැත්නම් ඒක හිතලා ගන්නත් පුළුවන්. 10යි 15යි. එහෙනම් නාද වෙලා තියෙන්නේ කීයටද? 10යි 15ට සීනුව නාද වෙලා. ඊට පස්සේ ඊළඟට කියන්නේ පුතේ දැනට මිනිත්තු 15කට පෙර සීනුව නාද වූ බව. දැනට මිනිත්තු 15කට පෙර සීනුව නාද වූ බව අසංක තම මිතුරට කියනවා. ඔන්න අසංක ඉන්නවා. මේ අසංක මිතුරට කියනවා මොකද්ද? දැන් මිනිත්තු 15කට කලින් සීනුව නාද වුණා. කලින් නාද වුණා කියලා කෙනෙක් 10යි 15ට නාද වෙච්ච සීනුව ගැන කතා කරන්නේ අසංක. එතකොට පුතේ එහෙනම් මෙතන 10යි 15නේ.
මිනිත්තු 15ක් මේකට එකතු වෙන්න ඕනි. කීයක්ද? මිනිත්තු 15ක්. ඒතකොට 10 15ට මිනිත්තු 15ක් එකතු කරන්නේ ඇයි? අසංක කියනවා පොතේ මිනිත්තු 15කට පෙර සීරුව නාද වුණා කියලා. එහෙනම් පෙරබරු 10:30ට තමයි මේ පණිවිඩය කියලා තියෙන්නේ මෙයාට. එතකොට දැන් අනිත් පැත්තට බලන්න එක හරිද කියලා. ඔන්න 10:30ට අසංක නිලංකට කියනවා මිනිත්තු 15කට කලින් සීනුව නාද වුණා. එතකොට 10:15 හරි නේද? හරි. මේ ගාන අර අනිත් පැත්තට කරගෙන ඇවිල්ලා තියෙන්නේ. එතකොට ගානක් ඇත්තටම මේක ඇතුලේ ලොකුවට නැහැ. තේරුම් ගැනීම තමයි තියෙන්නේ. ආයි බලන්න. මේක කියනවා ඊළඟට නාද වෙන්නේ 11ට කියලා. එතකොට අපි මුලින්ම හොගන්න දැන් නාද වෙන වෙලාව. නාද වුණු වෙලාව. එතකොට අපි එහෙම කරේ මිනිත්තු 45ක් අඩු කරලා අපි ඒක අඩු කරන්න හේතුව මොකද්ද? අපිට කියලා තියෙනවා මෙතන මිනිත්තු 45න් 45ට තමයි සීනුව නාද වෙන්නේ කියලා. ඊට පස්සේ අපි හොයාගත්තා කලින් නාද වෙච්ච වෙලාව කීයද කියලා. 10:15යි. මේ තියෙන්නේ ඒ නාද වුණු වෙලාව. ඊළඟට මේ අසංක නිලංකට කියන පණිවිඩේ එයා කියනවනේ මිනිත්තු 15කට පෙර සීනුව නාද වුණා කියලා. ඒ කතා කරන්නේ මෙන්න මේක ගැන. එතකොට එයාලා කියන වෙලාව බලන්නේ තව මිනිත්තු 15ක් ඉදිරියට එකතු කරලා බලනවානේ. එතකොට එනවා අපිට පෙරබරු 10:30. කෝ එක හරි? කෝ එක හරි? හරිද? very good. හරිනම් හොඳයි. වැරදි නම් දැන් අද ඉගෙන ගත්තනේ නේද? හිතන්න ඕනේ විදිය. ඒ නිසා ඉස්සරහට වැරදෙන්නේ නැහැ පුතාට. හොඳට අහගෙන හිටියනම්. ඊළඟ එකට යමුද? යමු. පිටු 20ක් ඇති ළමා පුවත්පතක 7 සහ 8 යන පිටු දක්නට නොමැති නම් මෙහි නොමැති අනෙක් පිටු දෙක කුමක්ද? පිටු 20ක් තියෙනවා. එතකොට අපිට මේක මෙන්න මෙහෙම සටහනක් ඇඳ ගන්න පුළුවන්. පුතේ පොතක පිටු තියෙනකොට කොහොමද තියෙන්නේ? මෙන්න මෙහෙමනේ. මුල පිටු දෙක එන්නේ මෙන්න 1 2 කියලා කොහොමද? එක දෙක ඊට පස්සේ අග පැත්තෙන් ගන්න දැන් පිටු 20ක් තියෙනවා කියනවනේ. අග පැත්තෙන් ගත්තොත් 20 19. ආයි මුල පැත්තෙන් ගන්න 3 4. අතන 19 තිබ්බේ ඊළඟ 18 17. මෙතන 4 තියෙන්නේ නිසා 5 6. මේ පැත්තෙන් 14 මෙතන. එතකොට මෙතන එන්න ඕනි 16 15. මේ පැත්ත බලන්න පුතේ. 7 8. අනෙක් පැත්තේ 15ට පස්සේ ඉස්සරහින් 14 13. පොතක පිටු බලනකොට දෙපැත්තට ලියාගත්තා නම් වැඩි හිතන්න දෙයක් නැහැ ගාන එනවා නිකම්ම. මුල් පිටුයි අග පිටුයි දෙපැත්තට ලියාගත්තම. එතකොට මේ බලන්න මෙහෙම තමයි පිටු හැදෙන්නේ පුතේ. එහෙම අනුව අපිට ඉක්මනටම හොයාගන්න පුළුවන් 7 8ට මේ 7 8 යන පිටු දක්නන නොමැති නම් මෙහි නොමැති අනෙක් පිටු දෙක වෙන්න ඕනි. අනිත් පැත්තෙන් ගන්නකොට 14 සහ 13 මේ තියෙන්නේ 14 සහ 13. පොතේ පිටු හැදෙන්නේ ඔහොම පුතේ. 1 2 ආය අන්තිම පිටු දෙක 20 19. පොඩි පොතක් අරගෙන බලන්නකො මුල පිටුවට සම්බන්ධ වෙන්නේ අගම පිටුව නේද කියලා. එහෙම නේද? ඒකයි ටීචර් මේ විදිහට අරන් තියෙන්නේ. පොඩක් පොතක් ගැන කල්පනා කරන්න. පොඩි එක්සර්සයිස් බුක් එකක් ගැන හරි මොකක් හරි. දැන් මුල් පිටුවට අග පිටුව සම්බන්ධ වෙන්නේ. ඇයි අර මුල් පිටුව කැඩුවම අග පිටුවත් කැඩෙන්නේ? නේද? පොතේ පිටු කඩන්න එපා කියන්නේ මුල් පිටුව කඩපු ගමන් අග පිටුව කැඩෙනවා. එහෙනම් මුල් පිටුව 1 2නේ අග පිටුව 20 19 කැඩෙන්න ඕනි. 3 4 පුතා දෙවෙනි පිටුව කැඩුවා කියන්නේ පොතේ. ඊළඟට මේක නෙවෙයි මේ ඊළඟ පිටුව කැඩෙනවා නේද? මේ අග ඉඳන් ඉස්සරහට මේ ඉස්සරහ ඉඳන් අගට. එතකොට එහෙම බලනකොට අපි මේ විදිහට අංක කරගත්තට පස්සේ එක පැත්තක ලියාගෙන යනවා දෙක බැගින්
දෙක බැගින් ලියාගෙන යනවා පිළිවෙලට. අනිත් පැත්ත ලියනවා අග ඉඳන් මුලට දෙක බැගින්. ඒ කියන්නේ ඉස්සරහා පැත්තට එන්න. එතකොට අපිට පොතේ පිටු මේ ක්‍රමය පුතාට මේ ගානට විතරක් නෙමෙයි ඔය පොතේ පිටු හැලෙන ගණන් වලට තව තියෙනවා දැන් මෙතන හොයන්න ඇවිල්ලා තිබුණා මේ හැම ගානකටම මේ ක්‍රමය දාන්න පුළුවන්. මොකද්ද කරන්නේ පළවෙනි පිටුව පුතා දන්නවා 1 2 ඒකත් එක්කම ආයෙත් එකතු වෙන්නේ අවසාන පිටුව නේ 20 19. ඒ විදිහට යන්න. එතකොට පුතාට හම්බ වෙනවා පිළිවෙලට ගියාම 7 8 පිටුවේ තියෙන අංක දෙක අනිත් පැත්තේ 14 13. ඒ කියන්නේ පිළිතුර 2. හරි ඊළඟ එකට යමු. සම්පූර්ණයෙන්ම හිස්ව පවතින ටැංකියක් පිරවීමට ඒ නලයට මිනිත්තු 12ක ගත වේ. B නලයට එම ටැංකියෙන් කාලක් පිරවීමට මිනිත්තු 3ක් ගත වේ. මේ නල දෙකම එකවර විවෘතව තැබුවොත් ටැංකිය පිරීමට ගතවන කාලය කොපමණද? සම්පූර්ණයෙන්ම හිස්ව පවතින ටැංකියක් පිරවීමට තමයි ඒ නලයට මිනිත්තු 12ක් ගත වෙන්නේ. හරි. B නලයට එම ටැංකියෙන් කාලක් පිරවීමට මිනිත්තු 3ක් ගත වෙනවා. ඒ කියන්නේ පුතේ එම ටැංකියෙන් කාලක් පිරවීමට මිනිත්තු 3ක් ගත වෙනවා කියන්නේ ඒ ටැංකියම පුරවන්න එයාටත් ගත වෙනවා මිනිත්තු 12ක්. නේද? මේ බලන්නකෝ ඒකේ තේරුම. මෙන්න මේ කියලා තියෙන මෙන්න මේ පුංචි කොටස තේරුම බලන්න පුතේ හොඳට. එම ටැංකියෙන් කාලක් පිරවීමට මෙන්න මෙහෙම හිතන්න ටැංකිය. කාලක් කියන්නේ මොකද්ද පුතේ? කාල කියන්නේ ඔය පාන් කාලක්. ඔය කියන්නේ කාලක් කියලා. කාලක් කියන්නේ 4න් එකක කොටසක්. නේද? කාලක්. දැන් මේ කාල පුරවන්න මිනිත්තු 3ක් යනවා නම් හොඳට බලා ගන්න. දැන් පුතේ අර ඒ නලයට යන කාලෙම වගේ B නලයටත් ගත වෙනවා. ඊළඟ ටිකට මිනිත්තු 3යි. මේ ඊළඟ ටිකට මිනිත්තු 3යි. ඊළඟ ටිකට මිනිත්තු 3යි. දැන් බලන්නකො B නලයට ගත වෙච්ච කාලය සම්පූර්ණ ටැංකියක් පුරවන්න ඕනි වුණොත් කොච්චරක් ගත වෙනවද? 3 6 9 12ක්. එයාටත් ඇත්තටම මිනිත්තු 12ක් ගත වෙනවා සම්පූර්ණ ටැංකිය පිරවුවොත්. දැන් මොකක්ද අපිට කියන්නේ ප්‍රශ්නේ? මේ නල දෙකම එකවර විවෘතව තැබුවොත් ටැංකිය පිරවීමට ගත වන කාලය. ඇත්තටම පුතේ මිනිත්තු 12ක්නේ ගත වෙන්නේ දෙකම එකට ඇරියොත් පුතේ තව කාලය අඩු වෙන්න ඕනි. තව කාලය අඩු වෙන්න ඕනේ. හරියටම මෙතන දෙකක්නේ තියෙන්නේ. ඒ නිසා අපි දෙකෙන් බෙදනවා. 12 දෙකෙන් බෙදුවට පස්සේ මිනිත්තු 6ක කාලයකින් ටැංකිය පිරවෙනවා. දෙන්නෙක් එකතු වෙලා කරනකොට යන කාලයට වඩා භාගයක් කාලය අඩු වෙනවා. දෙකම විවෘත කරාට පස්සේ අනුව පිළිතුර මිනිත්තු 6යි. මෙන්න මෙතන අපි මෙතන කාලක් පිරවීමට මිනිත්තු 3යි කියලා තියෙන එකෙන් අපි තේරුම් ගන්න ඕනි B නලයටත් ටැංකිය පුරවන්න මිනිත්තු 12ක් යනවා කියලා. එතකොට දෙකම ආවට පස්සේ පුතේ මිනිත්තු 6න් ටැංකිය පිරවෙනවා. මොකද දෙකකින් පිරවෙනකොට එකකින් පිරවෙන කාලයට වඩා භාගයක් තමයි කාලය යන්නේ. එතකොට එකකින් පිරවෙන මිනිත්තු 12ක් නම් දෙකෙන්ම පිරවෙන මිනිත්තු 6න් පිරවෙනවා. ඊළඟ එකට යමුකෝ. ටැංකියේ ධාරිතාව ලීටර 600ක් නම් මිනිත්තුවකට ඒ නලයෙන් පිටවන ජල ප්‍රමාණය කොපමණද? මිනිත්තුවකට ඒ නලයෙන් පිටවන ජල ප්‍රමාණය ධාරිතාවය 600යි නම් මිනිත්තුවකට ඒ නලයෙන් පිටවෙන ජල ප්‍රමාණය බලන්න මිනිත්තුවකට 12යි කියලා මිනිත්තු 12ක් කියලා තියෙනවනේ නලේ. එහෙනම් අපි 612න් බෙදුවා නම් හරි පුතේ. මිනිත්තු 12ක් කියලා තියෙනවා. මිනිත්තුවකට නම් අපි 612න් බෙදමු. ධාරිතාව හොයමු. ඔන්න 600 බෙදීම 12. 12ට 60 5යි 5.50යි. ලීටර් 50යි. ලීටර් 50යි.
දීර්ඝ බෙදීමෙන් බෙදන්නත් පුළුවන්. ඊට වඩා මේ වගේ ලෙසකම බලන්න වෙලාව ඉතුරු කරගන්න. හැම එකටම අපි කටු වැඩ කරන්න මෙහෙම කටු වැඩ කොලේ අපේ ළඟ තියෙන්න ඕනි කටු වැඩ කරන්න ඕනි. හැබැයි සමහර ගණන් වලට පුතාට ස්මාර්ට් විදියට උත්තරේ ගන්න පුළුවන් අවස්ථා එන්න පුළුවන්. එකක් මේ ප්‍රශ්නෙම්ම තියෙන උත්තර වලින් උත්තරේ ගන්න යන අවස්ථා තියෙනවා. ඊට පස්සේ හිතලා කරත් ආයි පුතා චුට්ටක් බලන්න කටු වැඩේ මේ චුට්ටක් කටු සටහනක් දාලා හරිද කියලා. අර ආයි බලන්න වෙලාවකුත් දෙන්නේ පුතාට මේ ඔක්කොමත් එක්ක තමයි මේ වෙලාව හදලා තියෙන්නේ. එතකොට මේ ඔක්කොටම වේගය හැදිලා තිබුණා නම් පුතාට ගානත් හදලා ගාන හරිද කියලාත් බලන්න පුළුවන්. ඒකයි ටීචර් නිතරම වෙලාවටත් පුතාට දෙන්නේ. එතකොට අර දීර්ඝ බෙදීමේ ක්‍රමවලට යනවට වඩා මගේ පුතාට ලේසි මෙන්න මේ වගේ කපලටක් ගාලා උත්තර ගන්න. මෙහෙම කරන්න නම් චක්‍රය හොදට පුළුවන් වෙන්න ඕනි. පුතාට මේ 60 දැක්ක ගමන්ම 12 පහ 60යි කියලා පෙනුනා නම් ටක් ගාලා මෙහෙම කපලා ගන්න පුළුවන්. චක්‍රය බැරි නම් බැරි නම් මේ වගේ වැඩ කරන්න බෑ. ඒ නිසා 600 දැන් මෙහෙම දිගට බෙද බෙදිනකොට වෙලා යන නිසා මේ වගේ කෙටි ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. හරි ඊළඟ එකට යමු. පරිසරය. තව ගණන් තිබුණානේ. 4 නේද? පැය 24ක කාලයක් තුල කොහොමද පුතේ ගාන තිබුණේ මෙහෙම. පැය 24ක කාලයක් තුල උපත ලැබූ නිවුන් දරුවන් දෙදෙනෙකුගේ උපන්දින විය නොහැකි පිළිතුර තෝරන්න. නොහැකි පිළිතුර තෝරන්න. පැය 24ක කාලයක් තුල උපත ලැබූ නිවුන් දරුවන් දෙදෙනෙකුගේ උපන්දිනය විය නොහැකි පිළිතුර තෝරන්න. ප්‍රතිශතේ ප්‍රශ්න ගන්න බෑ. කමක් නැහැ. අපි මෙහෙම හදමු පුතේ. පැය 24ක කාලයක් තුළ උපත ලැබුව නිවුන් දරුවන් දෙදෙනෙකුගේ උපන්දිනය විය නොහැකි පිළිතුර. එතකොට ජනවාරි 30 හා පෙබරවාරි 1 තියෙනවා. ජනවාරි 30ට පස්සේ පෙබරවාරි 1 එනකොට ජනවාරි 30 ජනවාරි 31ක් තියෙනවා ජනවාරි මාසයට. නේද? එතකොට ජනවාරි 30 ජනවාරි 31 පෙබරවාරි 1 පැය 24කට වඩා වැඩි කාලයක් ගිහින්නේ. හැබැයි පෙබරවාරි 28 සහ මාර්තු 1 කියනකොට එක දවසයි. 29 කියන එකක් තිබ්බේ නැතොත්. පෙබරවාරි 29 සහ මාර්තු 1 කියනකොට පැය 24යි. එතකොට නොහැකි වෙන්න පුළුවන් එක ජනවාරි 30 සහ පෙබරවාරි 1. හරි. එක හරි. හරිද? ජනවාරි වලට දින 31ක් තියෙනවා කියලා මතක තියාගන්න. ජනවාරි කියන්නේ 31 මාසයක්. එතකොට ජනවාරි 30 පෙබරවාරි 31 වෙන්න බෑ. 30 31ක් පහු වෙලා එක වෙනකොට පැය 24කට වඩා වැඩියෙන් කාලය ගිහින්. ඊළඟට අද ඉරිදා දිනයකි. ඉන් අනිද්දා 21 වේ. මෙම මාස පළමු වැනිදා කවදාද? අද ඉරිදා දවසක්ලු. ගාන බලන්න පුතේ නිබන්ධනේ. ඒකේ තිබුණේ අද ඉරිදා දිනයකි. එතකොට මෙන්න මෙහෙම සටහන් කරගන්න කටුකොලේ.
අද ඉරිදා දිනයකි. ඔහොම තිබුණේ ප්‍රශ්නේ. ඉන් අනිද්දා 21. මෙම මාස පළමු වැනිදා කවද්ද කියලා අහන්නේ. ඔන්න අපි බලමු. අද ඉරිදා. එතකොට හෙට සඳුදා. කවද්ද වෙනකන්ද මේ අපි යන්නේ? ඉන් අනිද්දා වෙනකන් යන්නේ අපිට දිනේ දැනගන්න ඕන නිසා. අද හෙට අනිද්දා කියන්නේ අඟහරුවාදා. අද හෙට අනිද්දා ඊළඟට තමයි ඔන්න ඉන් අනිද්දා එන්නේ. ඉන් අනිද්දා කටුකලේ මෙහෙම දාගන්නවා අපි. අද හෙට අනිද්දා ඉන් අනිද්දා අද ඉරිදලු හෙට සඳුදා එහෙනම් අනිද්දා අඟහරුවාදා ඉන් අනිද්දා කියන්නේ බදාදා. එතකොට ඉන් අනිද්දා දවස අපිට දීලා තියෙනවා පුතේ 21 කියලා. 21 කියලා. නේ? ඊළඟට බ්‍රහස්පතින්දා මෙන්න බ්‍රහස්පතින්දා 22 වෙනවා. ඔන්න ආයි බලන්න අද ඉරිදා හෙට සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා ඔහොම යනවා. දැන් මේවට දින දාගන්න පුළුවන් අපිට. 21 මේක 20 කරන්න පුළුවන්. ඊළඟට කලින් දවස් 19 18 මේ ඉරිදා 18. ඒකට අද කවද්ද දවස? 18. අපිට තව ප්‍රශ්න අහුවොත් අද කවද්ද? ඒ වුණත් හොයාගන්න පුළුවන් මෙහෙම ලියාගත්තට පස්සේ. ගොඩක් ප්‍රශ්න වලට උත්තර එනවා දැන්. හිතින් හැදුවට වඩා. ඊළඟට පුතේ දැන් අතරේ හා කොටේම 22 තියෙනවා. බ්‍රහස්පතින්දා දවස. දැන් අපි හොයාගන්න ඕනේ කවද්ද? මේ මාසේ පළවෙනිදා. පුතාට ඕන නම් මෙහෙම කරන්නත් පුළුවන්. දැන් 22 21 20 19 18 මේ විදිහට යන්නත් පුළුවන්. 17 16 15 ඊළඟට 14 13 12 11 10 ඔහොම යන්න පුළුවන්. එහෙම යනකොට මේ විදිහට යන්න එපා මෙහෙම ලියාගෙන දිනවලට දාගෙන යන්න පිටිපස්සට. එතකොට පුතාට හදිස්සියවත් මේ ගානදී විතරක් නෙමෙයි තව ගණන් වලදීත් පුතාට ඒක උදව් වෙනවා. මෙහෙම සතියේ විදිහට දාගෙන යන්න මෙහෙම නිකන් ගියන් යන්නේ නැතුව. දැන් මේ ඉරිදා තියෙනවා, සඳුදා තියෙනවා, අඟහරුවාදා තියෙනවා, බදාදා තියෙනවා, බ්‍රහස්පතින්දා තියෙනවා. තාම මේ සතියට එන්න ඕනි. සිකුරාදා එන්න ඕනි. ආයෙ එන්න ඕනි සෙනසුරාදා. දැන් සතියේ දවස් ටික හරිනේ. ඉරිදා සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා වෙනකන් සතියේ දවස් ටික ලිව්වා. දැන් මේ 22නේ මෙතන 23 මෙතන 24. හරි. මෙතන 25 26 27 28 ඔහොම එනවා. අපිට මේ පැත්තට එච්චර අදාළ වෙන්නේ නැහැ මොකද පළවෙනි දවස් අහන නිසා. දැන් පිටිපස්සට ලියන්න 18නේ. අතරේ හා මෙන්න 18. එතකොට සතියක් මෙතනට එන්නේ මොකද්ද පුතේ? වෙන පාටකින් ලියමු. ටීචර් මේ අතට ගන්නේ මේ උඩ ඉඩ නැති නිසා මේ 18. එතකොට මේ ඊළඟ දවස් එන්න ඕනි සෙනසුරාදා 17. ඊළඟට මේ සිකුරාදා 16 පිටිපස්සට. ඊළඟට 15 ඊළඟට 14 13 12 11 ආයිත් අතන 10 ඊට පස්සේ මෙතන 9 8 ඊළඟට 7 6 5 මෙතන 4 අතන හා කොනට 3 2 1 එක ආවොන්න අපිට ආයිත්
එකකින් එහා නෑ. ඔන්න මාසේ අවසන් වුණා පළවෙනි දේ. මාසේ ආපස්සට ආවා. එක කියලා. දැන් මේ බලන්නකෝ. එක ආපු විදිය මෙච්චර අපිට ලියාගෙන එන්න ඕනි නෑ මේක හොයන්න. දැන් එක ආවා. මොකද දවස? බ්‍රහස්පතින්දා. බ්‍රහස්පතින්දා. මේ විදියට ලියලා හදන්නත් පුළුවන්. නැත්තම් පුතේ 21ට වෙනකන් අපි බැලුවනේ. 22 ආවනේ බ්‍රහස්පතින්දා. නේද? පුතාට ටීචර් කියලා දීලා තියෙනවා එක සතියේ දවසක එක ආවට පස්සේ 8 15 22 29 මතක තියාගන්න කියලා. මෙන්න මේ ටික. එක ආවට පස්සේ ඊළඟට එන්නේ 8 තව සතියකට පස්සේ ඊළඟ සතියේ එන දවස් 15 ඊළඟට 22 29. මේ 1 8 15 22 29 කියන අන්න ඒක මතක තියාගෙන තිබුණා නම් පුතාට ටක් ගාලා නෝට් වෙනවා මොකද්ද? මෙන්න 21 මෙන්න මෙතන 22 ඇවිල්ලා තියෙනවා බ්‍රහස්පතින්දට. නේද? බ්‍රහස්පතින්දට 22 ආවනම් ඒ මාසේ පළවෙනිදා 22 පළවෙනිදා බ්‍රහස්පතින්දා වෙන්න ඕනි. ඒ මාසේ 8 වෙනිදාත් බ්‍රහස්පතින්දා වෙන්න ඕනි. ඒ මාසේ 15ත් බ්‍රහස්පතින්දා වෙන්න ඕනි. ඒ මාසේ 29ත් බ්‍රහස්පතින්දා වෙන්න ඕනි. නේද? කියලා ඔළුවට එනව නේද? ටක් ගාලා 22 දැක්ක ගමන්ම. එහෙම වුණා නම් මේ ගාන හදන්න තප්පර දෙකක්වත් යන්නේ නැහැ. අපි මොකද්ද මතක තියාගන්න ඕනේ? මතක තියාගන්න ඕනේ මාසෙක පළවෙනිදා. දැන් ඔන්න පළවෙනිදා එන දවසම තමයි 8 වෙනිදාට එන්නේ. සතියෙන් සතියනේ පුතේ. දවස් 7ක් 8ට එකතු වෙලා. මේ 8ට දවස් 7ක් එකතු වුණාම 15යි. 15ට දවස් 7ක් එකතු වුණාම 22යි. 22ට දවස් 7ක් එකතු වුණාම 29යි. නේ? 7න් 7ට. එතකොට පුතා 1 8 15 22 29 අර ගණන් හදලා මතක තියාගෙන ඉන්නකොට ටක් ගාලා පුතාට ඔළුවට එනවා දැන් ඔන්න 21 22 බ්‍රහස්පතින්දානේ 22 බ්‍රහස්පතින්දා නම් මේ මාසේ පළවෙනි දෙන්න ඕනේ බ්‍රහස්පතින්දා දවසක් නේ කියලා තප්පරෙන් ගාන හැදුවා. මෙච්චර ලියලිය පල්ලෙහාට ගෙනියන්න ඕනේ මම මේක පුතාට ලියලා පෙන්නුවේ මේක පැහැදිලි වෙන්න ඕනේ නිසා. තේරුණාද? එහෙනම් පිළිතුර ගන්නේ තප්පරෙන් ගන්න පුළුවන් බ්‍රහස්පතින්දා කියලා. කොහොමද ගන්න අද හෙට අනිද්දායින් අනිද්දා ලිව්වා හායින් අනිද්දා 21 ඊළඟට 22 එනවා බ්‍රහස්පතින්දා දවස 22 බ්‍රහස්පතින්දාව කියන්නේ පළවෙනිදා බ්‍රහස්පතින්දා දවස. ඔන්න ඊළඟ ගානට නම් ඉරිදා දිනනේ ඉරිදා දින ටික අහනවා මේ විදිහට හදාගන්න තිබුණ එකේ වාසිය ආවේ ඔන්න ඊළඟ ගානට 4 11 18 25 මෙන්න ඉරිදා දවස් ටික අපෙන් අහන්නේ ඉරිදා දවස්වල එකතුව. එහෙනම් මේ ටික එකතු කරමු. 18යි 25යි 11යි 4යි එකතු කරාම කීයද පුතේ? 58යි. එකතු කරලා බලන්න. 8යි 5යි 13යි. 13යි 1යි 14යි. 14යි 4යි 18යි එකක් ඉතුරුයි 58යි. ඉරිදා දවස්වල එකතුව අහනවා. අර මේ විදිහට හදාගත්ත එකෙන් ඉරිදා දවස්වල එකතුව හොයාගන්න පහසු වුණා. ඒකත් මෙතන එක ඉරිදාවක් හොයාගත්තට පස්සේ 7 එකතු කරගෙන ගිහිනොත් හොයාගන්න පුළුවන්. මේ විදිහට ඇඳගෙන ඉන්න ඕනේ නැහැ. කොබලන්නේ දෙකම හරි? හරි? හරි නැති වුණත් තේරුණු දරුවෝ දෙකම තේරුණාද? බලන්න තේරුණාද කියලා? මාසෙක පළවෙනිදා අපි දවස් පළවෙනිදා සඳුදා නම් මට කියන්න 8 වෙනිදා කවද්ද? පළවෙනිදා සඳුදා නම් 8 වෙනිදා සඳුදා. 15 සඳුදා. 22 සඳුදා. 29 සඳුදා. හරි. මට ආයි කියන්න මාසෙක පළවෙනිදා බදාදා නම් ඒ මාසේ 15 කවදද? බදාදාමයි. ඒ මාසේ 8 කවද්ද? බදාදාමයි. 22 කවද්ද? බදාදාමයි. 29 කවද්ද? බදාදාමයි. නේ? එහෙනම් අපි යමු අන්තිම ගානට. අන්තිම ගාන කොහොමද තිබුණේ? ටීචර් ඒ ප්‍රශ්න ටික බෝඩ් එකට ඇවිල්ලා නැහැ නේ පුතේ.
දුම්රිය අන්තිමක පිටුපා ඇති ආසනයද? ඔව්. ඔව්ද? ඔව්නේ. ප්‍රශ්න කියවමුද? සද්දට ප්‍රශ්න කියවන්න. ගන්න බා. මේක හරි 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 පුතේ ප්‍රශ්න කියවන්න. අපිට තියෙන අන්තිම ප්‍රශ්නය. නැමතේ දාදි Thank you, teacher. I love you, teacher. ප්‍රශ්නයක් නැද්ද? දුම්රිය අංශුමේ ප්‍රශ්න ඇවිදීලා නැද්ද ටීචර්? එතකොට මෙතනින් අවසන්ද? හරි. ටීචර්ම බලන්නම්කෝ. විනාඩියක් දෙන්න. දුම්රිය අංශුමේ ගාන දීලා නැහැ තමයි. හරි මේ ගාන ලියාගන්න ගෙදරදී හෝම්වර්ක් එකක් විදියට. දුම්රිය අංශුමට පිටුපා ඇති ආසනයක හෝම්වර්ක්. දුම්රිය අංශුමක පිටුපා ඇති ආසනයක වාඩි වී යන කුමාරගේ දකුණු අත පැත්තෙන් දුම්රිය ඇන්ජිමකට පිටුපා ඇති ආසනයක වාඩි වී යන කුමාරගේ දකුණු අත පැත්තෙන් ඉර බැස යයි නම් දකුණු අත පැත්තෙන් ඉර බැස යයි නම් දුම්රිය ගමන් කරන්නේ කුමන දිශාවකටද? දුම්රිය ගමන් කරන්නේ කුමන දිශාවකටද? දුම්රිය ඇන්ජිමකට පිටුපා ඇති ආසනයක වාඩි වී යන කුමාරගේ දකුණු අත පැත්තෙන් ඉර බැස යයි නම් දුම්රිය ගමන් කරන්නේ කුමන දිශාවකටද? හෝම්වර්ක් එක. එත බලමු අපි ඒ ගාන. ඉක්මනටම යමු. පරිසරයෙන් පුතාගේ අද දවසට එකතු කරගන්න දැනුම පරිසරය ප්‍රශ්න 5ට. පරිසරය ප්‍රශ්න 5ට. ප්‍රශ්න 5ටම මිනිත්තු 3යි. වේගයෙන් හදමු. මෙන්න පුතාට ලැබිලා තියෙන අද දවසේ ප්‍රශ්න 5.
හරි කාලය අවසන්. පුතේ පළවෙනි ප්‍රශ්නය. වියලි ප්‍රදේශවල වැඩෙන ශාකයක් නොවේ. කියන්න. පතු බුරුත තෙල්. Buruta. පුතේ මෙතනට අනුව පිළිතුර ගන්න වෙන්නේ අපිට තේ කියලා. වියලි ප්‍රදේශවල වැඩෙන ශාකයක් නොවේ තේ. ඊළඟට කාල නියමයක් නොමැතිව මල් පිපෙන ශාක පමණක් ඇතුළත් පිළිතුර නොවන්නේ. පොල් කෙසෙල් වද මල්ගිරි තෙල් කෙසෙල් එරබදු. පුතේ කාල නියමයක් නොමැතිව මල් පිපෙන ශාක. පුතා අහලා තියෙනව නේද කාල නියමයකට පිපෙන ශාක තියෙනවා කියලා. කාල නියමයක් නැතිව මල් පිපෙන ශාක පමණක් ඇතුළත් පිළිතුරක් නොවන්නේ කියලා අහන්නේ. එතකොට කාල නියමයක් ඇතුව පිපෙන ඒවා මොනවද? මට මතක් කරන්න බලන්න කාල නියමයක් ඇතුව පිපෙන ඒවා. ඔන්න කාලයකට විතරයි පිපෙන්නේ. එරබදු කාලයකට විතරයි පිපෙන්නේ. නේද? අප්‍රේල් මාසෙට එරබදු මල් දැක් ගන්න පුළුවන්. තව ඒ වගේ ඒවා මතක් කරගන්න පුතේ. මොනවද කාලයකට අනුව පිපෙන ඒවා? ඇහැල මල්. තව ඔය මේ මල් පිපෙන කජු මලුත් පිපෙන්නේ අමාර්තු අප්‍රේල් වලට. ඊළඟට ඇහැල රම්බුටාන් කාලයකට තියෙන්නේ. දැන් මේ දවස්වල තියෙනවානේ. රම්බුටාන්. තව රබර්. ඒ වගේ පුතේ කාල නියමයක් ඇතුව පිපෙන ඒවා තියෙනවා. එතකොට මෙතන කියන්නේ කාල නියමයක් නැතුව පිළිතුර නොවන්නේ. එතකොට මෙතන
පොල් කෙසෙල් කියන්නේ පොල් කියන එකත් කෙසෙල් කියන එකත් දෙකටම කාල නියමයක් නැහැ. පොලුත් මේ කාලේ එහෙම කියලා නැහැ. කාල නියමයක් නැහැ. එතකොට මේ වදමල් ගිරිතිල්ල කියන දෙකටමත් කාල නියමයක් නැහැ. ඒ කියන්නේ අවුරුද්ද පුරාම මේ මල් හැදෙනවා, පළ හට ගන්නවා මේවා. අපේ මල් ගැන කතා කරන්නේ. එතකොට ඒකත් නැහැ. එතකොට කාල නියමයක් ඇතුව පුතේ මෙත කාල නියමයක් නොමැතුව මල් පිපෙන ශාක පමණක් ඇතුළත් පිළිතුර නොවන්නේ කෙසෙල් එරබුදු තමයි ගන්න වෙන්නේ. එතනත් මේ කෙසෙල් නෑ එරබුදු තමයි කාල නියමයක් ඇතුව තියෙන්නේ. නොවන්නේ කියලා අහන නිසා එරබුදු තියෙන නිසා පිළිතුර අපි ඒක ගන්නවා. ඊළඟකට යමුද? මලක කොටස් පමණක් අඩංගු පිළිතුර වන්නේ. ඊළඟ කියහන්නේ වන්නේ කියලා. පෙති මල්. අපි මල්ක කොටස් මෙමරි ඩ්‍රෝවින් එකේ ලකුණු කරා. පෙති තිබුණා මල්. එතකොට මලක කොටස් මල් කියන එක. ඔන්න ඊළඟ එක බලන්න ආවරණ පත්‍ර නටුව. අනිත් අන්තිම එක මණි පත්‍රය කඳ. පොතේ මලක කොටස් පමණක් අඩංගු පිළිතුර වන්නේ. පිළිතුර කියන්නේ warna peti nadu warna peti nadu warna peti nadu warna peti nadu පුතේ මෙතන පිළිතුර දෙක විදියට ගන්න පුළුවන්. මලක කොටස් පමණක් අඩංගු. මල් කියලා ගන්න බෑ මලක කොටසට. එතකොට අතන කඳක් නැහැ මලක කොටසට. නටුවක් තියෙන්නේ. එතකොට පිළිතුර දෙක විදියට ගන්න පුළුවන්. ඊළඟට කටු සහිත මතු පිටක් ඇති පළහට ගන්නා ශාකයකි. තූරියන්, දොඩම්, උගුරැස්ස. ඒක නම් පුතා දන්නවා. මොකද්ද? ඉගටි හැඩයක් ගන්නා බීජ සහිත මේ සහිත කියලා තියෙන්නේ රහිත කියලාත් එන අවස්ථා තියෙනවා. සහිත ගෙඩි හට ගන්නා ශාකයකි කඩල ගස් ලැබූ රඹුටන්. දිගට බීජ හැඩයක් තියෙන්නේ මොකටද? කඩලලු රඹුටන්ලු. පුතේ කඩල දිගටද? මේ බලන්න කඩල බීජ තියෙන විදිය. අනේ ස්ක්‍රීන් එකෙන් බලන්න. කඩල රවුන්නේ පුතේ. මේ තියෙන්නේ කඩල. රඹුටන් නම් දැන් මේ දවස්වල දැකලා තියෙනවනේ. ඒතර වඩාත්ම නිවැරදි පිළිතුර තමයි අපි මෙතන තෝරන්නේ. විතර පරිසරයේදී ළඟින් යන ඒවා දෙන්නේ පුතාලට. එතකොට අපි තෝරන්න ඕනේ වඩාත්ම නිවැරදි එක. මෙන්න කඩල. දිගටද නෑ නේද? මේ තියෙන්නේ කඩල. හරි. එතකොට පිළිතුර රඹුටන්නේ රඹුටන්. රඹුටන් බලන්න ඕනේ නෑ රඹුටන් දැකලා තියෙනවනේ. රඹුටන් ගෙඩියක් කෑවම බලන්න මොන වගේද කියලා. සමහර වෙලාවට පුතාට ටිකක් අර හැඩයත් එක්ක හිතෙනවා ඇති නෑ ගොඩාක් දිග නෑනේ කියලා. එතකොට මෙතනින් සාපේක්ෂව ගන්නකොට අපිට රඹුටන් තමයි පිළිතුරට ගන්න වෙන්නේ. තරු පහක් දාගන්න ඔක්කොම හරිනම්. ඉක්මනට යමු ඊළඟ ප්‍රශ්නෙට. සමාන පද ලියමු. සමාන පද ලියමු. සමාන පද 10ක් තියෙනවා විනාඩි 2කින් ලියන්න. විනාඩි 2යි. ඉක්මනට ලියන්න. ලියනවද? ලියන ඉවරයිද? නම්සර, දහම්, අකේෂා, අභිමන්,
සනුලි, මෙත්නි, දිලක්ෂි, සුදාසන් ලියලා ඉවරද ඔච්චර ලියලා ඉවරද? ඉනුදි, ලකිදු, මෙත්තුම්ස, ලේනක, නදිනි, නේමින්දි, උපේක්ෂ, පෙත්නි, උපේක්ෂ ලියලා ඉවරද? උස්සේලා ඉවරයි. සනුකි, තනුත්, සෙහන්සි, චෙනා, සහන් සහස්‍ය නේද? කල්හාරි, සෙනාය, විනුදි, තනික, මයුමි, සවෙල්, යසුන් නම් පේන්නේ නැහැ ටීචර්ට. නෙතුෂාන්ව පේන්නේ නැහැ වීඩියෝ ඔන් කරලා. නෙතුම්ෂා, සවිරු, සෙනුදිලා දෙන්නෙක් කියනවා වීඩියෝ ඔන් කරන්න පුතේ. හරුචි, තප්පර 20යි. හරිද? කියමු පුතේ. දැකුම් කළු සමාන පදයි ලියන්නේ. දැකුම් කළු. ලස්සන. විස්මය. පුදුමය. මීමැස්සෝ පුතේ බිඟු කියලා කියනවා අපි. බිඟු සංඥක ගයන්න. නිදහස්. ඊළඟට නිදහස් කියන එකට කියන්න පුළුවන් නිවහල්. අර සින්දුවකුත් තියෙන්නේ. නිවහල්. සිත් කළු මනකල් කියන්න පුළුවන් පුතේ. බෙල්ල, ගෙල, කෙත, කුඹුර. ලියාගන්න වැරදි නම් ලියාගන්න, ලියලා නැත්තම් ලියාගන්න. කම්මැලි, කුසීත, ඥානය, නුවණ. ටීචර් මේව දෙන්නේ ඇයි කියලා දන්නවද? දැන් මේ තියෙන්නේ පුතාට තියෙන සමාන පද නෙමෙයි සිලබස් එකට. 3, 4, 5 ශ්‍රේණි වලට උගන්වන සමාන පද ටිකක් තියෙනවා. දන්නවනේ පුතා. එතකොට ඊට පරිබාහිරව මේ වචන ටික පුතාට කියලා දෙන්නේ පුතාගේ එක පත්‍රය ආශ්‍රිතව පුතාට එන්න පුළුවන් විභව්‍යතාමාන කොටසටත් අදාළ කරලා තමයි මේ බහුබස කොටස කරන්නේ. එතකොට මේ ටික ඊටාම වටිනවා. පුතාට අර තෝරන්න යන අවස්ථා තියෙනවා. එක විදියට අර සම්බන්ධතා දැකීම එනවා. මෙන්න මේවට මේ වචන පුතා දැනගෙන ඉන්න එකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මේව දැනගෙන ඉන්න එකේ. එතකොට අර කෙලින්ම පේපර් එකේ සමාන පද ගැන අහුවට පස්සේ පුතාට අර උගන්වන ටිකෙන් තමයි එන්නේ. හරි එකපාරක් කියවන්න ටීචර් එක්ක. දැකුම් කළු ලස්සන. විස්මය පුදුමය. මීමැස්සෝ බිගු. නිදහස් නිවහල්. සිත් කළු මනකල්. බෙල්ල ගෙල. කෙත කුඹුර. කම්මැලි කුසීත. ඥානය නුවණ. අතීතයේ පුරාණයේ කියන්න පුළුවන්. අතීතයේ පුරාණයේ 10ම හරිනම් 10න් 10 දාගන්න. නැත්තම් අද ඉගෙන ගන්න පුළුවන් පුතාට මේ ටික. ඔන්න ඔක්කොම හරිනම් දරු 3ක් දාගන්න. නැත්තම් අද පාඩම් කරගන්න. පුරාණයේ
හරි. එහෙනම් ඊළඟට යමු. පුතාලට මව්බසවල තියෙන සියලුම උපකාරක පද ප්‍රස්ථාපිරළු ඉඟි වැකි සමාන පද විරුද්ධ පද සහිත නිබන්ධනයත් එක්ක පුතාලට සම්මන්ත්‍රණයක් තියෙනවා. ටීචර් දවස කියන්නම්. ඒතොර එදාට විභාගයට අදාළව අපි විභාගයේ ඉලක්ක කරගෙන කරන අවසන් සම්මන්ත්‍රණය මව්බසට අදාළ උපකාරක පදවලට අදාළව පුතාට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. එදාට ඔක්කොම ටික උපකාරක පද ටික නැවත මතක් වෙනවා. යමු ඉංග්‍රීසියෙන් ලියන්න. ටිකක් දෙක වචන ටිකක් ලියන්න තියෙන්නේ. ඊළඟට පුතාට තියනවා දෙමළෙන් ලියන්න මෙතන. එහෙනම් ලියමු. කාලය මිනිත්තු දෙකටම මිනිත්තු 4යි. දෙකටම ඉංග්‍රීසි සහ දෙමළ තප්පර 24යි පුතේ. දැන් නිබන්ධන කටලා ටික ලස්සන අකුරෙන් තියාගෙන ඉන්නව නේද? කතා අකුරු එහෙම ලියන්නේ නෑනේ. බැලුවොත් ලස්සනට පිළිවෙලට ෆයිල් කරලා තියෙනවද? දැන් අපි ඉන්නේ 10 වෙනි නිබන්ධනේ. හරි බලන්න පුතේ.
ඉංග්‍රීසි වලින් ලියන්නයි තියෙන්නේ. හරි ලියමු. First one. What is this? මේ මොකද්ද? rectangle. ත්‍රිකෝණාශ්‍රයක් තියෙන්නේ. rectangle. 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 ඊළඟට අතන ත්‍රිකෝණය triangle. T triangle. TRIANGLE. ඊළඟට square. SQ. පේන්නේ පුතාට එතන ලියන එකනේ. මම ඒ නිසා මෙතනින් ලියන්නම්. SQ UARE. square. square. අන්තිමටම circle. CIRCLE. ඔන්න අද දවසේ පුතාට ප්‍රැක්ටිස් කරන්න තියෙන ඉංග්‍රීසි වචන 4. Say after me. Rectangle, triangle, square, circle. Rectangle, triangle, square, circle. ලේසි මතක තියාගන්න. rectangle, rect, triangle. දෙකම ලේසිනේ. එකම ටික තමයි මෙන්න මෙතනින් පස්සේ යන්නේ මේ. මේක rect, මේක try. try. Practice කරලා ලේසි. rectangle, triangle, square, circle. පුතා මේව අහලා තියෙනවා. කතා කරලා තියෙනවා. නමුත් ලියද්දි පැටලෙනවා. ඒකයි අද ඩික්ටේෂන් වලට මේ ටික දුන්නේ. ඔන්න ඊළඟ දවසේ නම් මේක මම ගන්න එක ගන්නවා. හරි? දැන් අනිවාර්යෙන්ම නිබන්ධන අවසන් වෙනකොට ටීචර් උපකාරක පද ගන්න තමයි හිටියේ. පුතාලට ටීචර්ට විශ්වාසයි ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ කියලා. ඒකයි ගත්තේ නැත්තේ. දැන් මගේ පැටවුන්ගෙන් මේක ප්‍රැක්ටිස් කරගෙන ආවම ටීචර් ගන්නවා. අනිවාර්යෙන්ම ප්‍රැක්ටිස් කරන්න ඕනේ ඒ නිසා. හරි? ටීචර් අමතක වුණොත් හරි පුතාලා මතක් කරගන්න ටීචර් ඩික්ටේෂන් ගන්නවා කිව්වා අපි ප්‍රැක්ටිස් කරා. එහෙම කියන්න ඕනි. Once again, rectangle, then triangle, square, and circle. Shall we go next? දෙමළින් ලියන්න. ජම්බු රතු පාටයි. කියමුද දෙමළි? පුතා පාට ඉගෙන ගන්නකොට මේ ටික ඉගෙනගෙන තියෙනවා කියමු. ජම්බු රතු පාටයි. සිවප්පු නිරන්. ජම්බු සිවප්පු කියන්නේ රතු. කියමු. ජම්බු සිවප්පු නිරම්. කොක්කා සුදු පාටයි. කොක්කාට කියන්නේ කොක්කු. සුදු වලට කියන්නේ වෙල්ලයිනේ. කොක්කු වෙල්ලයි නිරම්. කොක්කු වෙල්ලයි නිරම්. කොක්කු වෙල්ලයි නිරම්. ඊළඟට පුතේ කෙසල් කහ පාටයි. එතකොට වාලේපළම්
කහ පාටට මොකක්ද කියන්නේ? මංචල් නිරම්. කොළය කොළ පාටයි. කොළය කොළ පාටයි. කොළයට කියන්නේ ඉලේ. එහෙනම් ඉලේ පච්චை නිරම්. இலை பச்சை நிறம். මේක කපුට කළු පාටයි පුතා. ඒක දන්නවා. කාහම් කරුප්පු නිරම්. කාහම් කරුප්පු නිරම්. එකපාරක් කියමුද ටීචර් එක්ක? හරි දාගත්තද? කියමු. ජම්බු රතු පාටයි. සද්දට කියමුද? හයියෙන්න. ගෙදර එලාම් එක වගේ කියමුද? ජම්බු රතු පාටයි. Jambu කොකා සුදු පාටයි. හරි. තරු පහක් දාගන්න ඔක්කොම හරිද? තරු පහක් දාගන්න. ඔන්න මගේ පුතාට අද දවසේ ප්‍රැක්ටිස් කරන්න තියෙන දෙමළ සහ ඉංග්‍රීසි වචන ටික තමයි ඒ තිබුණේ. හරි. ඔන්න වැදගත් වැඩකට යන්න හදන්නේ මෙමරි ඩ්‍රෝවින් එක. මෙමරි ඩ්‍රෝවින් එකේ මුදල් නෝට්ටු වලට තමයි අපි අද යන්නේ. ටීචර් කියන්නේ මුදල් නෝට්ටුවක් හදින්න කියලාද? අනේ ටීචර් එච්චර අමාරු වැඩක් නම් මට කරන්න බෑ. අද දවස මොකද්ද? අද දවස අභියෝග ජය ගන්න දවස නේද? අභියෝග ජය ගන්න දවස කියලා මුදල් නෝට්ටු අදින්න කියන්නේ නෑ ටීචර්. හැබැයි මුදල් නෝට්ටු වල තියෙන දේවල් ටික මතක් කරගමු. පොඩ්ඩක්වත් අමතක නොවෙන්න. තේරුණාද? ටීචර්ට ඕනේ පුතාව සියලුම දේවල් වලින් ආවරණය කරලා විභාගෙට යවන්න. එතකොට රිවිෂන් ක්ලාස් සහ මේ උදේ පන්තිය එකක්වත් පුතා මග අරගන්න එපා. ඒ සියල්ලම අන්තර්ගත කරලා තියෙන්නේ විභාගෙට අවශ්‍ය කරුණු ටික. එතකොට අවසානයේ අපි කරගන්න ඕනි ටික. ඒ නිසා මෙමරි ඩ්‍රෝවින් එකට මේක දැම්මේ පුතේ. අපිට වෙන කාලයක් එන්නේ නැති නිසා මේක නැවත කරන්න. එතකොට අපි උදේ ක්ලාස් එකේ දෙයක් කරොත් ඒක ආයි හවස පුනරීක්ෂණය කරන්නේ නැහැ. හවස පුනරීක්ෂණය කරොත් අපි ඒක උදේ ක්ලාස් එකට ගන්නෙ නැහැ. එතකොට අපි ලොකු සිලබස් එකක් තියෙන නිසා ඒ විදිහට තමයි ලබන මාසේ කවර් වෙන්නේ පුතාට. ඔන්න බලන්න 20 කොලේ බලන්න. මේ තියෙන්නේ 20. 20 තියෙන ටික මතක් කරගමුද? 20 තියෙන ටික මතක් කරගන්න පුතාට කවියක් තියෙනවා. උඩරට නැටුමට ගැටබෙර පදයකි නිල්ගල සමනල පඬුවන් බස්සෙකි. අලුත් පරණ වූ කොළඹ වරායකි පැහැදම් පාටයි දැකුමට 20කි. 20 කොලයක් තියනවද ළඟ? තියනවා නම් ගමුද? තියනවද? මං එනවා ටක් ගාලා. අම්මේ 20 කොලයක් දෙන්න මට කිය. ඉල්ලගෙන එන්න. තාත්තගෙන් හරි ආයි දෙන්න. මේක ලියා ගන්න. 20 කොලයක් ගෙනහලා මේක ලියා ගන්න වර්ක්ෂීට් එකේ උඩරට නැටුමට ගැටබෙර පදයක අපි ලස්සට කියනවා ලියා ගන්න ඔක්කොටම කලින් උඩරට නැටුමට ගැටබෙර පදයකි නිල්ගල සමනල පඬුවන් වස්සෙකි අලුත් පරණ වූ කොළඹ වරායකි පැහැදම් පාටයි දැකුමට 20කි. ලියා ගන්න. විශේෂම කාරණාව තමයි අද රෙකෝඩඩ් ක්ලාස් බලන දරුවන්ට තමයි මේ කියන්නේ. උදේ පන්තිය රෙකෝඩඩ් ක්ලාස් එකකින් බලලා තේරුමක් නැහැ. උදේ 5ට නැගිටලා අද 5:00 කරේ පුතාලා එක දිගට 5ටම නැගිටින්න 4 ඉඳන් නැගිටලා ඉන්න නිසා අද නිවාඩු දවසේ චුට්ටක් නිදා ගන්න දෙන්න ඕනේ කියලා හිතලා. නමුත් අපි ඉලක්කයකට වැඩ කරන්නේ. එතකොට පුතාලා වෙනුවෙන් ටීචර් උදේ පාන්දරම නේද? ටීචර්ට අද ස්කූල් දවසක් නෙවෙයි.
ඒ වුණාට පුතාලා වෙනුවෙන් නැගිටලා එතකොට පුතාලා වෙනුවෙන් වැඩ කරනකොට පුතාටත් පුළුවන් වෙන්න ඕනි රෙකෝඩඩ් ක්ලාස් වලට යන්න නැතුව ලයිව් ක්ලාස් එකේ ඉන්න. එතකොට දැන් මේ දවස් දෙකක රෙකෝඩඩ් ක්ලාස් පුතාට ලැබිලත් නැහැ. ප්‍රෝග්‍රස් වෙන ගමන් තියෙන. එතකොට අද ක්ලාස් එකේ ඉන්නෙත් පුතාට හෙට හවස හරි අනිත් දවසට හරි. එතකොට තව වැඩක් පස්සට යනවා. ඒ නිසා මේ කතා කරන්නේ ටීචර් ආදරෙන් රෙකෝඩඩ් ක්ලාස් එකද බලන දරුවන්ට මේ ලයිව් ඉන්න දරුවන්ට නෙවෙයි. එතකොට රෙකෝඩඩ් ක්ලාස් එක බලනකොට වැඩ පස්සට යන එක වෙන්නේ අපේ උදෑසන පන්තියේ රෙකෝඩඩ් ක්ලාස් එකේ නිසා ඉදිරි දවස්වලදී සමහර විට නොලැබෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා උදේ ටික සම්පූර්ණ කරන්න උදේ නැගිටින්නම වෙනවා. විශේෂම හේතුවක් අනුව රික්වෙස්ට් එකක් කළා තමයි රෙකෝඩඩ් ක්ලාස් එක උන්න ගන්න වෙන්නේ. මෙතනින් ඉදිරියට පුතාලට දැන් මේ පහුගිය දවස් 3ක් රෙකෝඩඩ් ක්ලාස් අප්ඩේට් කරලත් නැහැ. ඒකට ඉදිරියටත් උදේ පන්තියේ රෙකෝඩඩ් ක්ලාස් එක සමහර විට හම්බ වෙන එකක් නැහැ. මොකද ලයිව් ක්ලාස් එකේ ඉඳලා තමයි ඒ උදේ 5ට කරන ඒ වැඩපිළිවෙල පුතාට හරියටම දැනෙන්න ඕනේ. උදේ නැගිටලා පාඩම් කරන එක හවස 6ට කරලා හරියන්නේ නැහැ. නේ? අපි පන්තියේ පාඩම් කරනවානේ. ඒ නිසා උදේ ක්ලාස් එකට පැමිණීම අනිවාර්යයි. හවස පුනරීක්ෂණ පන්තිවල ප්‍රශ්න පත්‍ර පන්ති අද හවස දෙකටත් තියෙනවා බස්නාහිර පළාත් එක පත්‍ර සාකච්ඡාව. අපිට ඊයේ තාක්ෂණික දෝෂයක් නිසා කරගන්න බැරි වුණ එක. එතකොට ඒ ක්ලාසස් වල රෙකෝඩඩ් ක්ලාස් ලැබෙනවා. නමුත් මේ ක්ලාස් එකේ ගන්න පුතාලට හැම නිතරම ලැබෙන එකක් නැහැ. සමහර වෙලාවට ලැබෙයි ගෲප් එකට. ඒ නිසා අනිවාර්යයෙන්ම පන්තියට ලයිව් සම්බන්ධ වෙන්න. කාටද ඒ කිව්වේ? මේක දැන් රෙකෝඩඩ් බලන දරුවන්ට මේ ලයිව් ඉන්න දරුවන්ට නෙවෙයි මේ පණිවිඩය. හරි. ලියාගත්තද ඒ අතරතුර? ටීචර් පණිවිඩ දෙන අතරතුර මේක ලියාගත්තද? එහෙනම් කියමුද එකපාරක්? මේ ටික තියෙනවද කියලා බල දැන් කියමු. දැන් ගත්තනේ 20 කොලේනේ? ටීචර් කිව්වට පස්සේ කියන්නේ 20 කොලේ දිහා බලාගෙන උඩරට නැටුමට ගැට බෙර පදයකි. 20 කොලේ පිටිපස්ස පෙරලන්න. මේ මනිත් පැත්තට හරවන්න. කොහොම බලන්න ගත්ත 20 කොලේ ටීචර්ට පෙන්නන්න. මේ කවුද ඉන්නේ? නැටුම් ශිල්පිය කියලා බැලූ බැල්මටම පේනවා. ඒකේ අපිට ඉතා පැහැදිලිව කියන්න පුළුවන් උඩරට නැටුමට ගැට බෙර වාදනය කරන අය ඉන්නේ කියලා. ඔන්න ඒක දිහා බලන් කියන්න මෙහෙම. උඩරට නැටුමට ගැට බෙර පදයකි. කො කියමු? උඩරට නැටුමට ගැට බෙර උඩරට නැටුමට ගැට බෙර පදයක් කිව්වම කොළඹ වරායත් කියලා ඉවරයි. දැන් එක කියමු. උඩරට නැටුමට ගැට බෙර පදයක. කොතනද දැන් අද තියෙන්න ඕනි? පුතා ගත්ත 20 කොලේ පිටිපස්සේ. හරි. දැන් යමු දෙකට. නිල්ගල සමනල පඬුවන් බස් එකේ. දැන් එන්නේ ඉස්සරහට. මෙන්න ඉස්සරහට. නිල්ගල සමනල මෙන්න සමනල යටින් සමනල ළඟට මේ අත තියාගන්න පුතේ. මෙන්න මෙතන. නිල්ගල මේ සමනලගේ නම. මෙන්න ඉන්නවා බස්සා එයා පඬුවන් බස්සා. එයා ළඟින් දැන් අත තියාගන්න. දැන් කියමු ආයි මෙහෙම. නිල්ගල සමනල පඬුවන් බස් එකේ. කො කියන්න? සද්දට කියන්න. නිල්ගල සමනල පඬුවන් බස් එකේ. දැන් ඒක කියමු සද්දෙට. 1 2 දෙකම කියන්න. උඩරට නැටුමට ගැට බෙර පදයකි නිල්ගල සමනල පඬුවන් බස් එකේ. කරමු. ඊළඟට එන්න 20 කොලේ ඉස්සරහම තියෙන අලුත් පරණ වූ කොළඹ වරායකි. අලුත් සහ පරණ කොළඹ වරායන් දෙකම තියෙනවා නේ. ඔන්න අලුත් මේ තියෙන පුතේ. අලුත් පරණ වූ කොළඹ වරායකි. අලුත් වරාය පරණ වරාය. අලුත් පරණ වූ කොළඹ වරායකි.
කොළඹ වරාය මොකේද තියෙන්නේ කියලා ඇහුවොත් අදින් පස්සේ අමතක වෙන්නේ ආයි කවදාවත්. අලුත් පරණ වූ කොළඹ වරාය කියමු. දැන් තුනම කියමු දැන් එක දිගට. ඔන්න මුලින්ම විස්සේ කොලේ පිටිපස්ස පෙරලනවා. එතනින් ඒක තියාගෙන කියනවා උඩරට නැටුමට ගැට බෙර පදයකි. ටගාල ඉස්සරහ පැත්තට පෙරලන්න. නිල්ගල සමනල පඬුවන් බස්සෙකි. ඉස්සරහමයි අලුත් පරණ වූ කොළඹ වරායකි. දැන් මේ කොලේ මොන පාටද? මොන පාටද? දම් පාටයිනේ. පැහැදම් පාටයි දැකුමට 20යි. පැහැදම් පාටයි දැකුමට 20යි. පැහැදම් පාටයි දැකුමට 20යි. හරි. දැන් පාඩන්ද? දැන් කියමු ආයි හතරම. 20 කොලේ අතේ තියාගෙන 20 කොලේ දිහා බලාගෙන දැන් ඔන්න හතරම කියමු. උඩරට නැටුමට ගැට බෙර පදයකි. නිල්ගල සමනල පඬුවන් බස්සෙකි. අලුත් පරණ වූ කොළඹ වරායකි පැහැදම් පාටයි දැකුමට 20කි. හරි. කාටද කියන්න පුළුවන් ඉක්මනට ප්‍රැක්ටිස් කරන්න කරලා රේසෑන් කරන්න. තුන් දෙනෙක්ගෙන් ගන්නවා ටීචර්. ලස්සනට කරලා පෙන්නන්න ඕනි. හොඳට ප්‍රැක්ටිස් කරන්න බලන්න. ආයි අමතක වෙන්නේ නැහැ. මොකකට ඇහුවත් පුතාට කොළඹ වරාය කොහෙද මොන කොලේද තියෙන්නේ කියලා හයි පැහැදම් පාටදම් පාට මොන කොලේද කියලා හයි නිල්ගල කියන සමනලය කොහෙද මොන කොලේද ඉන්නේ කියලා හවි පඬුවම් බස්ස කොහෙද ඉන්නේ කියලා හවි පුතාගෙන් ඊට පස්සේ උඩරට මේ ගැට මේ උඩරට නැටුම් කණ්ඩායම ගැටබෙර වාදනයේ ශිල්පියත් එක්ක ඉන්නේ උඩරට නැට්ටුවා ගැටබෙර වාදනයත් එක්ක තියෙන කොලේ මොකක්ද කියලා හවි. ඔය ඕන ප්‍රශ්නයක් ඇහුවොත් පුතා දන්නවා ඒ 20 කොලේ කියලා. බලන්න මගේ හපන්නුගෙන් කවුද ප්‍රැක්ටිස් කරේ? මතකෙන් කියන්න ඕනි. උදේනේ මතකෙන්. දැන් ඔය මතකෙන් කියන්න පුළුවන් වෙලාද රේස් හෑන්ඩ් කරන්නේ? උඩරට නැටුමට ගැටපෙර පදයකි මතක් කරගන්න පුතා කොලේ පිටිපස්සෙන් පටන් ගන්න කවිය. උඩරට නැටුමට ගැටබෙර පදයකි නිල්ගල සමනල පඬුවන් බස්සෙකි. අලුත් පරණ වූ කොළඹ වරායකි පැහැදම් පාටයි දැකුමට 20යි. හරි පටන් ගමු. පුතාලා ප්‍රැක්ටිස් කරන්න ඇත්තේ යාළුවෝ කරද්දිත්. නේමින්දි ටීචර් කියන්නද? වූ කියන්නද? කියන්න පුතේ. උඩරට ගැටබෙර පදයකි නිල්ගල සමනල පඬුවන් බස්සෙකි. අලුත් පරණ වූ කොළඹ වරායකි දම් පැහැ පාටයි දැකුමට 20කි. very good. පැහැදම් පාටයි දැකුමට 20කි මතකෙන්නේ කිව්වේ ඒ නිසා පැත්ත මාරු වුණාට හරි very good. ක්ලැප් කරමුද? and ටීචර්ගේ ක්ලැප් එක. ඊළඟට තව එක්කෙනෙක් අබිම උඩරට නැටුමට ගැටබෙර පදයකි නිල්ගල සමනල පඬුවන් බස් අලුත් පරණ වූ කොළඹ වරායකි පැහැදම් පාටයි දැකුමට 20කි. මයික් එක ඔෆ් වුණාද? 20ක ඇහුන්නේ. very good අබිමන්. තව එක්කෙනෙක් සෙහන්සි සෙහන්සි කියන්නද ටීචර්? කියමු.
උඩරට නැටුමට ගැට බෙර පදයකි නිල්ගල සමනල පඩුවන් බස්සෙක් අලුත් පරණ වූ කොළඹ වරායකි පැහැදම් පාටයි දැකුමට විස්සකි. very good. සෙහන්සි. ඉන්දනයි ගන්න කිව්වට තව කෙනෙක්ව ගන්නද? දෙන්නෙක් විතර. කල්හාරි. උඩරට නටුමට ගැට බෙර පදයකි නිල්ගල සමනල පඬුවන් බස්සෙකි අලුත් පරණ කොළඹ වරායකි පැහැදම් පාටයි දැකුමට විස්සකි. very good. කල්හාරි. very good. දැන් අර මුලින්ම කිව්ව දරුවට ක්ලැප් කරා නේ බින්දිට. අනිත් දරුවෝ තුන්දෙනාගේම ක්ලැප් එක මේ. කල්හාරි, සෙහන්සි, අභිමාන්. ඊළඟට තව එක්කෙනෙක් කියමුද? දෙතුලි. ටීචර් කියන්නද? කියමු. උඩරට නැටුමට ගැට බෙර පදයකි නිල්ගග සමනල පඬුවන් බස්සෙකි අලුත් පරණ වූ කොළඹ වරායකි පැහැදම් පාටයි දැකුමට විස්සකි. very good. දෙතුලි. දෙතුලිගේ ක්ලැප් එක. දැන් මගේ පැටව ඔක්කොගෙම ගන්න තිබ්බනම් ටීචර් ඒත් කැමති. ඔන්න හැමෝම එකවර කියමු. පුතාලගේ කොලේ පෙන්නලා එකවර කියමු. ඔන්න මයික් ඔන් කරනවා. ටීචර් බලාගෙන ඉන්නේ. පටන් ගමුද? අන්තිම පාරට. උඩරට නැටුමට ගැට බෙර පදයකි අලුත් very good. මේ ක්ලැප් එක ප්‍රැක්ටිස් වුණු පාඩම් කරගත්ත උදේ පාන්දරම මතකේ රඳවාගත්ත මගේ පැටවුන්ට දැන් මතකයිනේ අද මෙමරි ඩ්‍රෝවින් එක. දැන් ක්ලාස් එක ඉවර වුණ ගමන් පුතා මෙමරි ඩ්‍රෝවින් එක සුදු පාට වර්ක්ෂීට් එකේ 20 කොලයක් අඳින්න බැහැනේ. 20 කොලය කියලා ලියලා ඒකේ තිබුණේ විශේෂ දේවල් ටික ලියන්න. විශේෂ දේවල් ටික. ඒක තියෙනවා ආයි ගණන් වල හෝම්වර්ක් එකකුත් තියෙනවා. ඊළඟට අපි යමු පුතේ ඊළඟ දවස්වලට අපි දවසින් දවස එක එක ඒවාට යනවා මේ කොළවලට 50 ඊළඟට 100 500 1000 5000 අද යමු තරුවට අද දවසේ තරුව පුතා ලියන්න තනියම අද පුතාගේ දවස සෙනසුරාදා පුතාට වැඩ ගොඩක් කරන්න පුළුවන් දවස අද ටීචර්ත් එක්කම පුතා නැවතත් දෙකට හමු වෙනවා බස්නාහිර පළාත් එක පත්‍රය සාකච්ඡා කරන්න. එතකොට ඒකට 100ම ගන්න හොඳට පේපර් එක ලියලා තියෙන්න ඕනි. හොඳද? අද තරුව සම්පූර්ණ කරගන්න තනියම හොඳ අදිෂ්ඨානයක් හදාගෙන තරුවේ ලියාගෙන ඒකට අනුවද වැඩ කරන්න ඕනි. හැබැයි තරුවේ විතරක් ලියලා සෙල්ලම් කරන්න හැම එළියට පයින්නේ නෑ. එහෙම නෑනේ. උදේ 5ට නැගිටලා පන්ති යනවා කියලා කියන්නේ හොඳ කැපකිරීමක් කරන්න පුළුවන්. ලංකාවේ ඉහළම ලකුණු වලට යන දරුවෝ තමයි මේ ඉන්නේ. හොඳ ඉලක්කයක් තියෙන. කාටවත් බැරි නෑ පුතේ. බැරි කිසිම දරුවෙක් නෑ. හැම දරුවෙක්ම දක්ෂයි. හරි විදියට වැඩ ටික ස්මාර්ට්ව කරගන්න එක විතරයි අවශ්‍ය වෙන්නේ. ඒකට පුතාව ටීචර් ගයිඩ් කරනවා. පුතාගේ අම්මයි තාත්තයි පුතාට උදව් කරනවා. පුතාව අවශ්‍ය සියලු දේ ගෙනත් දෙනවා. පුතාට තියෙන එකම දෙයයි ඒ කියා දෙන දේවල් ටික මතක තියාගන්න. එදාට එක්සෑම් එකට ගියාම හරියට මේ ටික අහලා තියෙන විදියට ස්මාර්ට්ව උත්තර දෙන්න. ලියන්න තියෙන්නේ. අකුරු ටික එතකොට පුතාගේ ලස්සනට හැදිලා තියෙන්න ඕනේ. ඔය පොඩි පොඩි වැරදි ටික දැන් අඩු කරගත්තම පුතාට ලොකු ලකුණක් එනවා. තේරුවද තරුව?
අපි තව 3 දෙනෙක් තරුව කියවමුද? අද දවසේ අදිෂ්ඨාන කොහොමද කියලා බලන්න. අද වැඩ ගොඩක් කරන්න ඕනි දවසක්. මෙතුම්සා කියමුද? ශිෂ්‍යත්වයට සිග්නල් නැති වෙලා පුතාට මං හිතන්නේ. කැටි කවුද කියන්නේ තව? නදිනි කියමුද? අද පාඩම් කිරීමට දුන් වැඩ පාඩම් කර හොඳම ඉලක්කයට යමි. very good. ඒක හැමම කරන්න පුළුවන් වෙන්න ඕනි. අද වැඩ ගොඩක් කරන්න. තව දෙසුදාස මම හොඳින් පාඩම් කටයුතු කර ශිෂ්‍යත්ව විභාගය ජය ගන්නවාමයි. very good. ඒක හැමම වෙන්න ඕනි. තව එක්කෙනෙක් සවිත පුතේ මයික් එක ඔන් කරලා කියන්න. ඇහෙන්නේ නැහැ. අනේ මයික් ඇහෙන්නේ නැහැ. මයික් එක ඔන් වෙන්නේ නැහැ පුතාගේ. ටීචර් ෆොටෝ එකක් දාන්න. සන්ත කියලා තියෙන පුතාගේ නම. කියන්න පුතේ. හරි මයික් එක ඔන් වෙලා තියෙන්නේ. ඇහෙන්නේ නැත්තේ. හරි ඇහෙන්නේ පුතාලා වොයිස් එකක් තියන්න ගෲප් එකට නැත්නම් ෆොටෝ එකක් එවන්න. හරි ටීචර් පුතාලගේ ගෙදරින් සමගන්න හදාරේ ලස්සන සින්දුවකුත් එක්ක පුතාගේ දවස ලස්සනට පටන් ගන්න. පුතාලා ඔය තරුවේ ලියලා තියෙන ප්‍රාර්ථනා සහ අදිෂ්ඨාන ඒ විදිහටම ඉටු වෙන්න කියලා ටීචර් ප්‍රාර්ථනා කරමින් මෙන්න මේ ලස්සන සින්දුවත් එක්ක ටීචර් පුතාලගේ ගෙදරින් සමගන්න තමයි හදන්නේ. Snatching out day, Avagia Kade. Snatching out day, Avagia Kade. Aragena Podi Kude, Avagia Kade. Aragena Podi Kude, Avagia Kade. Avagia Kade. Rarihani ke kade, ye alu kade. Rarihani ke kade, ye alu kade. Aragena inavele, avasaki bole. Aragena inavele, avasaki bole. Avasaki bole. Avasaki daude, avagiya kade. Avasaki daude, avagiya kade. Aragena podi kude, avagiya kade.
අරගෙන පොඩි කුඩේ ආවා ගියා කඩේ ආවා ගියා කඩේ ඉකලාගෙන පොඩේ ආවා ආගානේ ඉකලාගෙන පොඩේ ආවා ආගානේ ආවා වැටිලා මඩේ කුඩේ යන්න බඩේ ආවා වැටිලා මඩේ කුඩේ යන්න බඩේ යන්න බඩේ දවසක් උදේ ආවා ගියා කඩේ අරගෙන පොඩි කුඩේ ආවා ගියා කඩේ අරගෙන පොඩි කුඩේ ආවා ගියා කඩේ ආවා ගියා කඩේ මේ ටීචර් පුතාලගේ ගෙදරින් යන්න හදන්නේ අයුබෝවන් සුබ දවසක් අද වැඩ ගොඩක් කරන්න ආයිත් හම්බෙමු පස්වරු 2:30ට අයබෝවන් ටීචර් සුබෝදෑසනක් ටීචර්. Bye, sir. I love you, teacher. අයබෝවන් ටීචර්. Bye. අයබෝවන් ටීචර්. Miss college. Isabella Padeki. අපේ විද්‍යාලේ මම උත්සවයේ කාලේ